Hello mummies. ඔන්න ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම අහන්නේ හින්දා බබාලා මොනවද කන්නේ, බබාලාට මොනවද ලේසියෙන් හදලා දෙන්න පුළුවන් කියලා මම අද හිතුවා අපේ පොඩ්ඩා කියන්නේ මල්ලි බබා මේ දවස්වල වැඩියෙන්ම කන්න කැමති කෑමක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම මේකේ ස්ටෝරි එකක් Instagram එකේ දාලා තිබුණා. ගොඩාක් අම්ල මගෙන් ඇහුවා. ඒ පාස්ටා වර්ගය මොකද්ද? ඒක කොහොමද හදාගන්නේ? පොඩි අය ආසම විදිහට කොහොමද අපි ඒක හදාගන්නේ කියලා. ඉතින් මම අද හිතුවා ඒක හදන විදිහ ඔයාලට කියලා දෙන්න. මොකද අපේ ගෙදර ඉන්න බබාලා දෙන්නම හරිම පිකි ඊටර්ස්ලා. දැන් නම් කය බබා ටිකක් කෑම කනවා. හැබැයි යා පොඩි කාලෙත් එයා අතරම ගොඩාක් දේවල් කෑවේ නෑ. ඒ ඇඟිලි ගන්නටත් අඩු ප්‍රමාණයක් තමයි එයා කෑම කෑවේ. මං කිව්වට ඔබ විශ්වාස කරන්න හැකුත් නැහැ. එක කාලයක් තිබුණා එයා දවල්ට කෑවේ සුදු බතුයි මීකිරි විතරයි. ඒ කියන්නේ සුදු බත් වලට මීකිරි මික්ස් කරලා විතරමයි එයා කෑම කෑවේ. ඉතින් ඒ දවස්වලදී මට එච්චර තේරුම් නැහැ. ෆස්ට් බේබි හින්දා උන් එයා ඛණ්ඩයක් එයාට දෙනවා එහෙම කියලා හිටියා. හැබැයි එයා ටික ටික ලොකු වෙනකොට මට තේරුණා ඒක හරියන්නේ නැහැ. මොකද එයාට අවශ්‍ය කරන පෝෂණය විටමින්ස් ඒ දේවල් යාට ලැබෙන්නේ නැහැ කියලා. කොහොම හරි මේකේ ක්‍රෙඩිට් එක නම් යන්න ඕනේ අතරම ලහිරුගේ අම්මට. එයා තමයි කායා මේ අද ඉන තත්ත්වෙට එයා කෑම කන තත්ත්වෙට හැමදේම පුරුදු කරේ. ඇත්තටම දැන් නම් ඉතින් එයාට අත්තම්මා කොස් දුන්නත්, දෙල් දුන්නත්, කරවිල දුන්නත් එයා ඕන දෙයක් කන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. thank god. හැබැයි ඒක ඕවර්නයිට් නම් වෙච්ච දෙයක් නෙවෙයි. ඒකට ලොකු කාලයක් ගියා සහ මම හිතන්නේ අපි ගොඩක් දේවල් try කරා. හැබැයි යා කන්න පටන් ගත්තේ එයාට උවමනා කාලෙදී. ඉතින් ඔයාගේ බබත් කන්නේ නැත්නම් ඔන්න මම මුලින්ම කියන්නම් ඒ ගැන ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න එපා. ඉතින් අපේ මල්ලත් එහෙමයි. යා වැඩි කෑම කන්න කැමතිම නැහැ. ගෙන්නව දැක්කම ඕගලන්ට තේරෙනවත් ඇති. ඒ කියන්නේ අක්කි කන දේවල් වලින් චුට්ටක්වත් මල්ලි කන්නේ නැහැ. හැබැයි මල්ලිගේ එක ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. අක්කි වගේ නෙමෙයි. මල්ලි අලුත් දේවල් try කරන්න කැමතියි. අලුත් රසවල් අඩු ගානේ ඒ කියන්නේ රස බලන්න හරි මල්ලි කැමතියි. හැබැයි අක්කි එහෙම නැහැ. අක්කි සමහර දේවල් තාම රස බලලත් නැහැ. කියන්නේ එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් අන්නාසි. අපි ගොඩක් ලා ගෙදර ගේනවා අන්නාසි. අපි කන්න කැමතියි එහෙම. මල්ලිට කන්න පුළුවන් වෙච්ච කාලේ නම් එයා අන්නාසි කනවා. එයා ඒක try කරන්න කැමතියි. මම යාට දුන්නා මෙයා ඒක බොහොම කැමැත්තෙන් මුලින්ම ටේස්ට් කරා. හැබැයි අක්කි අද වෙනකන් අන්නාසි කාලා නැහැ. කන්න යාට දුන්නත් එයා try කරන්න කැමතිත් නැහැ. ඉතින් අන්න ඒ වගේ එක එක බබාලා එක එක විදිහයි. ඒකම උනත් මේකට නම් ගොඩක් පොඩ්ඩක් කැමතියි කියලා මම දන්නවා. මම දැකලා තියෙනවා පිටරටවල් වලත් මේක බබාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් විදිහට මම හැමතිස්සෙම දකින්න හින්දා මමත් ඒක try කරා. අද කියලා දෙන්න ඕගලන්ට කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම පෙන්නන්නම් මේකට අවශ්‍ය වෙන පැස්ටා එක. මේක මගෙන් ගොඩක් අය අහලා තිබ්බා මේක පැස්ටා වර්ගයක්ද මේක මොකක්ද කියලා. මේක රෝසා පැස්ටා කියන රිසෝනි පැස්ටා එක. ඉතින් මේක අතරම පොඩි අය මේක හරිම කැමතියි. මොකද මේක කන්න ලේසි. ඉන්නකොට මෙන්න මේ විදිහට තමයි නිකන් පොඩියට තියෙන. ඉතින් පොඩියට කන්න ලේසි ඉන්න වෙන්නේ නැති. ඒගොල්ලෝ මේක කන්න කැමතියි. ඉතින් මම රෝසා පැස්ටා එකේ විතරයි මේ විචාරي දැකලා තියෙන්නේ. 400 grams වගේ ඉන්නේ. ඒචර ලොකු මුදලකුත් නැහැ. ඉතින් අපිට පැස්ටා එක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඕනම ෆ්‍රෙෂ් මිල්ක් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම චීස් අවශ්‍ය වෙනවා. ඔන්න ඔච්චරයි අපිට ඕන වෙන්නේ මේ කෑම එක හදාගන්න. අපි මුලින්ම පොඩි භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මේ විදිහට රත් කරගන්න ඕනේ. ඒකටම අපි සාමාන්‍යයෙන් පැස්ටා හදන විදිහට පොල් තෙල් චුට්ටකුයි ලුණු චුට්ටකුයි එකතු කරගන්නත් ඕනේ. ඕගොල්ලෝ තාම බබාට ලුණු දෙන්නේ නැත්නම් ලුණු එකතු කරගන්න එපා. මොකද චීස් වලත් ලුණු යම්කිසි ප්‍රමාණයක් තියෙන හින්දා ඒක ඔප්ෂනල්. ඕගොල්ලෝ කැමති නම් එකතු කරගන්න නැත්නම් ඕනේ නැහැ. වතුර එක නටනකන් ඔන්න මම චීස් ටික ග්‍රේට් කරගන්නවා. ඔයගලන්ට ඕනම චීස් එකක් මේකට යූස් කරන්න පුළුවන්. ස්ලයිසස් පුළුවන්, ට්‍රයැන්ගල්ස් පුළුවන්. ගෙදර තියෙන ඕනම චීස් එකක් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. සහ බබා කන චීස් එකක් නම් වැඩිය හොඳයි. මොකද රස වෙනස් වුණොත් එයා try කරන්න කැමති වෙන එකක් නැහැ.
මේ තියෙන්නේ මම ග්‍රේඩ් කරගත්ත චීස් ටික. ඉතින් අද මම මේකට චෙඩා යූස් කරේ. සමහර වෙලාවට චෙඩා නැති වුණොත් මම ගෙදර තියෙන ඕනම චීස් එකක් යූස් කරනවා. හරි වතුර එක රෙඩි. ඉතින් අපි සාමාන්‍යයෙන් පැස්ටා හදන විදිහටම මේකත් අපි වතුරට එකතු කරගෙන හොඳට තැම්බෙනකන් විනාඩි 8ක් විතර යනකොට මම හිතන්නේ හොඳටම මේක තැම්බෙනවා. මොකද බබාලට හයියෙන් කන්න දෙන්නත් එපා. යාලා එහෙම කන්න ආසත් නැහැනේ. ඉතින් හොඳට වහලා තියාගමු. පැස්ටා එක හොඳට තැම්බෙනකන් සාමාන්‍ය විදිහට වහලා තියලා අපි සාමාන්‍යයෙන් පැස්ටා එකක් හදන විදිහටම තැම්බිලාද කියලා බලන්න. ඊට පස්සේ හොඳටම තැම්බිලා නම් අපිට පුළුවන් අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න. මම දැන් ස්ට්‍රේන් එකක් යූස් කරලා පැස්ටා එකේ තියෙන වැඩිපුර වතුර ටික ඔක්කොම අයින් කරගන්න තමයි මේ හදන්නේ. අපි සාමාන්‍ය වෙන පැස්ටා එකක් හදනකොට පැස්ටා වෝටර් ටිකක් තියාගන්නවානේ. මේකට අපි වෙනම වයිට් සෝස් එකක් හදන හින්දා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කැමති නම් උකු ගතිය වැඩි වගේ කියලා තේරුනොත් පස්සේ ඇඩ් කරන්න. පැස්ටා වෝටර් ටිකක් තියාගත්තත් කමක් නැහැ. මේ තියෙන්නේ අපි තම්බලා වතුර අයින් කරගත්ත රිසෝනි පැස්ටා ටික. ගොඩක් දියර ගතියට කන්න කැමති නැත්නම් එයා වැඩි ෆ්‍රෙෂ් මිල්ක් වගේ දේවල් වලට කැමති නැත්නම් ගොඩාක් එකතු කරගන්න එපා. හැබැයි වයිට් සෝස් එක එකතු කරගන්න අපිට කේක් ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි කිරි ටික කැටිගෙන නැති වෙන්න චුට්ටක් හොඳට බලන්න ඕනේ. කිරි කැටිගෙනුනොත් ඒ රසය සමහර වෙලාවට වයිට් සෝස් එක හදනකොට සමහරවිට නෙමෙයි ගොඩක් වෙලාවට වයිට් සෝස් එක හදනකොට පාන් පිටි ටිකක් එකතු කර ගන්නවා. ඒකෙන් වයිට් සෝස් එකේ දැන් ෆ්‍රෙෂ් මිල්ක් විතරක් දැම්මම දිනක් ගතිය වැඩිනේ. ඒක හදු වෙලා හොඳට සෝස් එක වගේ එනවා. හැබැයි පොඩි අයට ඒක කන්න ගියාම සමහර වෙලාවට ටිකක් හෙවිනස් එක වැඩි වගේ. ඒකෙන්ද මම අපේ දිනට හදනකොට නම් පාන් පිටි දාන්නේ නැහැ. හැබැයි ඔක කැමති නම් ඔයගලන්ට පුළුවන් පාන් පිටි මේ තියෙන්නේ බටර් එකට අපි එකතු කරගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් වෙනකන් මෙහෙම හොඳට හැඳි ගන්න. කැටි ගහන්න දෙන්න එපා. කිරි ටික ටිකක් වෙලා යනකොට උතුරන්න ගන්නවා. ඔයගොල්ලෝ බබාට තාම උදු දෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කැමති බටර් ජාතියක් හරි ඔයිල් එකක් හරි යූස් කරන්න පුළුවන්. ඒකට මාර්ජරින් වෙන්න ඕනේ නැහැ. බබා කැමති බබාට පුරුදු බටර් එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඔන්න දැන් ඔයගලන්ට පේනවා ඇති කිරි ටික උතුරගෙන එන්නේ. කැටි ගහන්න දෙන්නේ නැතුව දිගටම මේ විදිහට හැඳි ගන්න. හොඳට රත් වෙනකන්. ඊට පස්සේ අපි මේකට කලින් ග්‍රේඩ් කරගත්ත චීස් ටික මෙන්න මේ විදිහට එකතු කරමු. ඒකත් එකතු කළා හොඳට හැඳි ගන්න ඕනේ චීස් ටික ඔක්කොම මේකේ දිය වෙනකන්. ඒ කියන්නේ වෙනම චීස් හැපෙන්නේ නැති වෙන්න මේ පේනවනේ තාම හරියට දිය වෙලා නැහැ. ඒ හින්දා ඒ ටික හොඳට කිරියකට මික්ස් වෙනකන් දිය කරගන්න ඕනේ.
මේ තියෙන්නේ අපි පැස්ට් එකට හදාගත්ත white sauce එක. මෙන්න මේ විදිහට තමයි ඔක්කොම ingredients ටික දැම්මට පස්සේ white sauce එක පේන්න තියෙන්නේ. හරි දැන් ඉතින් අපේ පැස්ටා එක හදලා ඉවරයි. මේ විදිහට හොඳට මික්ස් කරගෙන බබාට දෙන්න තමයි තියෙන්නේ. අපේ බබා නම් චුට්ටක් රසෙන් කන්න කැමති. ඕගලන්ගේ බබා කැමති විදිහට එයාට සර්ව් කරලා දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපේ චුටි බබා කන්න ආසම පැස්ටා එක. හරිම ටේස්ටි. මම කලින් විනාඩි 15ක් 20ක් වගේවත් යන්නේ නැහැ. ඉක්මනටම හදාගන්නේ. මම සමහරවිට උදේට අපිටත් මේක හදලා එයාගේ ස්කූල් එකට ලන්ච් වලට යවනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔයගලන්ට මේක කැමති වෙයිද කියලා. පිටි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දීලා බලන්න. එයා ගොඩක් වෙලාවට මේකට කැමති වෙයි කියලා මට හිතෙනවා. එහෙනම් ඔයගොල්ලෝ බබාට හදලා දීලා බලලා feedback තියනවා නම් comments තියනවා නම් වීඩියෝ එක යටින් post කරන්න. අවුනා හරි recipes බබාලා දෙන කෑම ගැන දැනගන්න